සුබ දවසක් වේවා කියලා අපේ ආදරණීය යහළු එහෙලියන්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ අපගේ ගජමෑන් YouTube channel එක ඔස්සේ. ඉතින් මොකද්ද මේ වැදගත් වීඩියෝ එක කියලා ඔයාලා බලාගෙන ඇති. දන්නවද මේ දවස්වල ගොඩක් අය ලංකාවෙන් එතර වෙන්න ගොඩක් වෙහෙස දරනවා. ඒ අතරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කොරියානු රටට, ඒ වගේම ඊශ්‍රායලය, ජපන් මේ ආදි වශයෙන් නොඑක් රටවල් වලට පුළුවන් තරම් යන්න ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ හීන හොයාගෙන. ඉතින් එහෙම යන ගමනේදී ඔයාලට මම පුංචි උදව් කීපයක් අපගේ මේ channel එක ඔස්සේ කරන්න බලාපොරොත්තු වුණා. ඉතින් ඒ අතරින් එකක් තමයි මේ ඔයාලට අදත් අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕන අපි විභාගයක් ලිව්වත් අපි බලාපොරොත්තු වෙන ඉක්මනටම ප්‍රතිඵල ඒ වගේ ගොඩක් අය ඇප්ලිකේෂන් දාලා තියෙනවා. හැබැයි ඒ ඇප්ලිකේෂන් වල තත්ත්වය මොන වගේද කියලා කවුරුත් දන්නේ නැහැ. මොකද ප්‍රතිඵල එන්නේ ටිකක් පරක්කු වෙලා. ඉතින් ගොඩක් අය මේ වෙනකොට ඉන්ටර්වයුව ගිහිල්ලා තියෙන්න පුළුවන්. සමහර අය ඉන්ටර්වයුව වලට යන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. එතකොට සමහර අය ෆිසිකල් ටෙස්ට්, ප්‍රැක්ටිකල් මේ විදිහට ගිහිල්ලා ලොටරි අදිනකම් බලාගෙන ඉන්න පුළුවන්. ඊශ්‍රායල් වගේ දැම්මනම් අනිත් අය වෙබ් එකට දාලා කොරියන් නම් වෙබ් වල බලාගෙන ඉන්න පුළුවන්. මේ ආදි විදිහට එන්න පුළුවන්. මම අද කතා කරන්නේ ඊශ්‍රායල් එක සම්බන්ධව. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලගේ ඇප්ලිකේෂන් එක එහෙම නැත්නම් ඔයාලගේ දැන් තත්ත්වය කොහොමද කියලා තරමක් දුරට හරි අපිට පරීක්ෂා කරලා බැලීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම ඔයාලා මොකද්ද කරන්න ඕනේ? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න ඕන. එතකොට ඒකේ පරිගණක වැඩසටහන් වල තියෙන තොරතුරු ඔයාලගේ තොරතුරු බලා ගන්න නම් අනිවාර්යෙන් ඔයාලා විදේශ සේවයකේ ගිණුමක් ඕපන් කරලා තියෙන්න ඕන. කොහොමද අපි මේ ගිණුම ඕපන් කරන්නේ? අන්න ඒ පිළිබඳව මම ඔයාලට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලා SLBFE කියන සයිට් එකට යන්න ඕන. එතන අපි ටයිප් කරගමු SLBFE කියලා. ඊට පස්සේ ඔයාලට මුලින්ම එනවා මෙන්න මේ සයිට් එක විදේශ සේවාවකේ සයිට් එක එනවා. ඒකේ ඔයාලට මෙන්න මේ පල්ලහැට එනකොට පේනවා ලොගින් කියලා එකක්. ලොගින් කියලා ඔප්ෂන් එකක් තුනට වගේ තියෙන්නේ. ලොගින් කියන ඔප්ෂන් එකට යනවා. ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා ඇති මෙන්න මෙතන පබ්ලික් යුසර් කියලා තියෙනවා. ඒ පබ්ලික් යුසර් කියන එක ටච් කරන්න එතන ලොගින් කියන එක ලොගින් කියන ඔප්ෂන් එක ටච් කරාට පස්සේ බලන්න මෙතන ඔයාලට පේන්න තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පරිගණක වැඩසටහන් වලට ඇතුළත් වීමට නම් ඔබ අනිවාර්යයෙන්ම විදේශ සේවකයේ ගිණුමක් ඕපන් කරලා තියෙන්න ඕනි කියලා. එහෙම නැත්නම් ඔයාලට ගිණුමක් නිර්මාණය කරගන්න කියලා තියෙනවා. එතකොට කොහොමද අපි ගිණුමක් නිර්මාණය කරගන්නේ? ගිණුම නිර්මාණය කරගන්න ආකාරය මම කියලා දෙන්නම්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති NIC number password කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ඔයාලා හදන ගිණුමේ තොරතුරු ඇතුළත් කරලා තමයි මෙතන login වෙන්න තියෙන්නේ. එතකොට ඔයාලා application එක create කරගන්න හරි සරලයි, පහසුයි. මොකද ඔයාලගේ තොරතුරු බලා ගන්න පුළුවන් මොන වගේ තත්වයක දැන් ඔයාගේ application එක තියෙනවද කියලා. ගොඩක් අය දන්නව ඇති, නොදන්න අයත් ඇති. ඉතින් නොදන්න පිරිසට තමයි මම මේ පැහැදිලි කිරීම කරලා දෙන්නේ. ඔයා මුලින්ම මෙන්න මෙතන create new account කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් create new කියන එක ටච් කරාට පස්සේ මෙන්න මෙතන එනවා sign up වෙන්න ඔයාට. sign up වෙන්න කියලා කියන්නේ ඔයාට account එක create කරගන්න එයාලා ඉල්ලන details ටික තමයි මෙතන තොරතුරු ටික තමයි ඔයා මෙතන ඇතුළත් කරන්න ඕනි. එතකොට මෙන්න මෙතෙන්ට NIC number කියන තැනට ඔයා යම් තොරතුරක් මෙතෙන්ට දාන්න. ඊට පස්සේ මෙතන first name එක ඔයාගේ පළමු නම මොකක් හරි නමක් තියෙනවා නම් ඒ නම දාන්න. ඊට පස්සේ last name එක විදිහට දාන්න මෙතෙන්ට. එතකොට ඔයාලට පුළුවන් මෙතන දෙවෙනි පියවර complete කරගන්න. ඊට පස්සේ ඔයාගාව තියෙන නම්බර් එකක් ඔයා වැඩිපුර use කරන ඔයාගේ phone number එක හරි එකක් මෙන්න මෙතෙන්ට නම්බර් එක විදියට ඔයාලට ලබා දෙන්න. මෙතන ලබා දුන්නට පස්සේ මෙතන get code කියලා තියෙනවා. අන්නේ get code කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ phone number එකට එනවා විදේශ සේවා එකෙන් SLBFE එකෙන් ඉලක්කම් 4ක
වෙරිෆිකේෂන් කෝඩ් එකක්. අන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක SMS එකක් විදිහට තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ ඔයා ඒක මෙතෙන්ට ටයිප් කරන්න. ඒ ටයිප් කරාට පස්සේ මෙතෙන්ට ඔයාලට පුළුවන් ඔයාගේ ඊමේල් එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට පුළුවන් ඔයාගේ පාස්වර්ඩ් එක ලබා දීලා මෙතන ක්‍රියේට් කියන එක ලැබුවට පස්සේ ඔයාලට පුළුවන් අලුත් ගිණුමක් විදේශ සේවා එකේ හදා ගන්න. ඒක හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන යට තියෙනවා sign in කියලා. මෙන්න මේ sign in කියන එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා NIC number. ගොඩක් අයට user name එකක් විදියට message එකක් ඒවි. ඒ user name එක හෝ NIC number එක මෙතෙන්ට ලබා දෙන්න. ඊට පස්සේ password එක ඔයා දීපු password එක මතක නැතුව ලබා දෙන්න. password එක දෙනකොට numbers ඒ වගේම අකුරු capital simple වගේ දෙන්න. එතකොට ඒක create කරගන්න ලේසි. ඊට පස්සේ login දුන්න ගමන් ඔයාලට ඔයාලගේ details ටික පෙන්නනවා. ගැටලුවක් නැහැ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොන වගේ තත්වයක දැන් ඔයාගේ ඇප්ලිකේෂන් එක තියෙනවද කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. ගොඩක් අය දන්නේ නැහැ. එතකොට ඔයාලගේ ඇප්ලිකේෂන් එකේ තත්ත්වය මේ වෙනකොට මොන වගේ මට්ටමක තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට තවත් අලුත් තොරතුරක් ආපු ගමන්ම ඔයාලට ඒ පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අපගේ මේ YouTube channel එක subscribe කරලා ඔයාලට අවශ්‍ය වෙන වීඩියෝ එකක් ඉල්ලන්න අනිවාර්යෙන් මම ඒක ඔයාලට ඊළඟට අරගෙන එනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ඉක්මනටම තමන්ගේ හීන වලට යන්න ධෛර්ය ශක්තිය දරුවන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕනත් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.